පිරිමිකම මුල් කරගෙන අපි අන් අය එක සෙල්ලම් කරොත් අපි කියමු කෙල්ලන් එක සෙල්ලම් කරනවා මේ කොල්ලෝ. උන්ව විහිළුවට ගන්නවා. එක ෆෝන් එකෙන්, Facebook එකෙන්, මැසේජ් වලින් මොකකින් හරි. තමන් කර්මානුරූපව ස්ත්‍රියක් වුණා. එදාට අන් ලඳුන්ට අන් කෙල්ලන්ට කරපු වංචාව, ඒ දුන්න වේදනාව, ඒ කරපු කවටකම්, ඒ වටේ එයාව අන් අය අතර ලැජ්ජාවට පත් කරපු එක දුන්න අසාධාරණේ තමන්ට 10000 ගුණයකින් වැඩි වෙලා නැහැ. ඔක තමයි සංසාරේ. පිළිගන්න දුවේ පුතේ අපි මැරිලා ඉපදෙනවා කියලා, පින්පව් වල විපාක අපිට එනවා කියලා. බලන්න යසෝදරා දුප්පත් කුලයක ඉපදුනා. වැඩකාර දියාදින කෙල්ලන්ගේ අතර ඉන්නේ. ඒතකොට ඒ ගමේ ගෑන් ළමයි වතුර අදිනවා. සිටු මැදුරු වලට, රජ මැදුරු වලට ගොලේ කාලයක් ගියා. මෙන්න මේ කෙල්ලන්ට බබාලා හම්බෙනවා. තාත්තලා නැහැ. ඈත් එක්ක වැඩ කරපු ගමේ හැම කෙල්ලෙක්ම චරිතේ නසා කරනවා. මෙයා තනියෙන් මැරෙනකල් නැත්නම් විවාහ වෙනකල් මෙයාගේ ජීවිතේ චරිතේ නසාගත්තේ නැහැ. මුළු ගමක්ම නොමග යද්දී තනියෙන් රැකිලා හිටියා. අන්න යසෝදරා. ඕක තමයි වෙනස. වරදට යොමු වෙන ලඳුන් දහසක් මැද ඔබ කැමති නම් හොඳ ලඳක් වෙන්න, ඔබට තියෙන ශක්තිය, ඔබගේ ජීවිතේට පවර් එක ගන්ධ යසෝදරාවට වන්දනා කරනවා. හදවතේ নমස්කාරය තියාගන්න. ඈ වෙනම ලඳක්. ඈද වැඩට යද්දි පිට්ටුවක් ඉනේ ඒ දුප්පත් මිනිස්සු කන කෑම. ඒ කිල්ල තමන්ගේ දවල් කෑමට තියෙන පිට්ටුවක්. පසේ බුදුරජාණන් වහන්සේ නමකට පිදුවක්. ඒ පිනෙන් චරිතේ රැකගත්ත පින්බලයට රන්රුවක් වගේ ඉපදුනා. එක පිට්ටුවක් පූජා කරපු පින්බලයට රජබිසවක් වුණා. අත්හැරීම, කැපවීම පුංචි දෙයක් වුණාට විපාකයේ සුවිසල්